කෙල්ලෙක්ව මුලින් ඩේටිං වෙන මේ කාලේ නම් ඒ කියන්නේ මේ සති දෙක තුන මාසය වගේ ඇතුළ කාලේ නම් මෙන්න මේ දේවල් කරන්න යන්න එපා. එහෙම කළොත් ඔයාට රිලේෂන්ෂිප් එක ඩැමේජ් කරගෙන ඒ කෙල්ල ඔයාට දෙන රෙස්පෙක්ට් එක නැති කරගන්න තියෙන chance එක අපමණයි. කෙල්ල ප්‍රශ්න වල ඉන්නවා නම් ඒ කෙල්ලගේ ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඒ කෙල්ලට උපදේශ ඕනේ කියලා තනනම් උපදේශ දෙන්න යන්න එපා. ඇඩ්වයිස් කරන්න යන්න එපා. ඒ කෙල්ල ඉන්න ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා ඔයාගේ තියෙන ඒ හොඳ ලයිෆ් ස්ටයිල් එක යාට කාවත්තන්න යන්න එපා. quality of life එක improve කරන්න යන්න එපා. මම මේ කියන්නේ first dating scene එකේ within first 90 days, right? එහෙම කරන්න ගියොත් ඒ කෙල්ලට දැනෙන දේ තමයි ඔයා හොඳ මිනිස්සෙක්, ඔයා හොඳ ෆියුචර් එකක් දෙයි, ඔයා හොඳ ප්‍රොවයිඩර් කෙනෙක් වෙයි, ඔයා හොඳ සප්ලයර් කෙනෙක් වෙයි. right? ඔය හිතනවා පිරිමියෙක්ගේ නැචරල් ඉන්ස්ටින්ක්ට් එක තමයි කෙල්ලට ප්‍රශ්නයක් තිබ්බොත් අපි උදව් කරන්න ඕනේ, අපි අවබෝධ දාන්න ඕනේ, එයාගේ ලයිෆ් එක අපි ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා. ඒක ඔයා මෑන් කෙනෙක් විදිහට, පිරිමියෙක් විදිහට ඔයා කරන දේ. නමුත් කෙල්ලෝ හිතන විදිහයි කොල්ලන්ට දැනෙන විදිහයි දෙකක්. මොකද කෙල්ලෝ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඒ රොමෑන්ස් එක මුලින් ඩේටිංగ్ සීන් එකේදී ඒගොල්ලන්ට ඕනේ බෑඩ් බෝයි කෙනෙක්ට ලව් කරලා ආදරය කරලා ඌව යහ මගට අරගෙන එයාට ඕන විදිහට ඌ ආදාගත්තා කියන මයින්ඩ්සෙට් එක තමයි කෙල්ලෝ වැඩිපුරම ඉන්නේ කැමති. ඒ කියන්නේ බෑඩ් බෝයි කෙනෙක්ව අරගෙන ඌට ආදරය කරලා මේ කෙල්ලට අවශ්‍ය විදිහට ඒ කොල්ලව නම්ම ගත්තා කියන එක තමයි කෙල්ලන්ගේ මනසට එන්නේ. නමුත් ඔයා හොඳ මිනිස්සෙක් විදිහට ඔයා සියලුම දේවල් ටික ඒ කෙල්ලගේ ජීවිතයකට ජීවිතයක් ගොඩ එන්න ඇවිල්ලා ලයිෆ් එක අවුරුදු 60-70ක් ජීවත් වෙලා මැරලා යන ලෙවල් එක ඔයා ෆවුන්ඩේෂන් එකේ සොලිඩ් ෆවුන්ඩේෂන් එක යාට පළවෙනි මාස තුනේම පෙන්වුවොත් එහෙම බහුතරයක් කෙල්ලන්ට ඔයාගෙන තියෙන ඒ කුතුහලය සහ ඔයාගෙන තියෙන ඒ ආසාව සහ ඔයාගෙන තියෙන ඒ රෙස්පෙක්ට් එක going down. ඔයා වැඩිපුර කෙල්ලව ඩේට් කරන්න ගත්තොත් ඔයාට මේ දේ පැහැදිලි වෙන ප්‍රමාණය වැඩි වෙයි. again කොල්ලන්ට කියන්නේ first 90 days ඔයාලා ඩේට් කරනවා නම් කෙල්ලෙක්ව ඕනට වැඩිය කෙල්ල ඉම්ප්‍රස් කරන්න යන්න එපා. ඕනට වැඩිය තමන් ගැන කතා කරන්න කියන්න යන්න එපා. ඒ දේවල් කාලෙත් එක්ක කෙල්ලට හොයාගන්න ඉඩ දෙන්න. විශේෂයෙන් first 90 days. Right? You guys can try and see exactly what I'm talking about. Especially ඔයා කෙල්ල ගොඩක් ඩේට් කරන්න ගත්තොත් ඔයාට ඒක තේරෙයි what exactly and how to handle a woman. Okay, that's it, guys.